ලංකා සිනමාවේ අමතක කළ නොහැකි නාමයක් ලෙස සදාකාලිකව රැඳී සිටින්නේ ටෝනි රණසිංහයන්ය. ඔහුගේ නාමය සිනමාව කියන වචනය සමගම සම්බන්ධ වූවාය. ඔහු කලාකරුවෙකු පමණක් නොව සිනමාව තුළ සත්‍යභාවය, ගැඹුර සහ මනුෂ්‍යත්වය ගෙනා ශිල්පියෙකු ලෙස ජීවත් විය. රණසිංහ මහතා 1937 වසරේ ජූනි මාස 3 වෙනිදා මොරටුවේදී උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම වන්නේ ටෙරන්ස් ඇන්තනී ද සිල්වා රණසිංහයි. ඔහු මොරටුව බේබි ජේසුස් විදුහලේ සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගත්තාය. පිළිගත් නාට්‍ය ශිල්පියෙකු හා සංස්කෘතික චින්තකයෙකු ලෙස ඔහුගේ රංගන රුචිය ඉතා කුඩා වියේදී පෙනී ගියේය. පාසල් වේදිකාව මත රංගපෑම ඔහුගේ පළමු අත්දැකීම විය. පසුව ඔහු රූපවාහිනිය හා චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියහ. මෙතුමාගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ 1960 දශකයේ මුල් භාගයේදීය. හන්දියේ ගැමිදුණු චිත්‍රපටය මගිනි. එම චිත්‍රපටය ඔහුට නව ආරම්භයක් ලබා දුන්නා. ඉන් පසුව ඔහු අසම සම රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රිය වූයේ සඳලිගේ, හඳමනාලි, ගෝල්ෆේස්, සීදුවේ, ගොඩබරයා, හදහිඳුම, අපේ අප්පච්චි, උරුමය වැනි චිත්‍රපට තුළිනි. ටෝනි රණසිංහ මහතාගේ රංගනය සරල නාට්‍යමය ක්‍රියාවක් නොවිය. ඔහු චරිතයකට ඇතුළත් වූයේ මනෝවිද්‍යාත්මක ගැඹුරින්ය. ඔහු රංගපෑම් කළ චරිත කිසිදා අමතක නොවිනි. ඔහු රූපලාවන්‍ය හෝ ජනප්‍රියත්වය මත නොව චරිතයක අර්ථය මත රංගපෑම් කළාය. ඔහුගේ නෙත්දැක්ම, මුහුණේ නිහඬ ප්‍රකාශය සහ සිතේ ගැඹුරෙන් පැමිණෙන සංවේදනාව ඔහුගේ රංගන ශිල්පයේ විශේෂ ලක්ෂණ විය. නන්දිලිගේ චිත්‍රපටයේ ඔහු රංගපෑම් පෙන්වා දුන්නේ මනුෂ්‍ය ජීවිතයේ ප්‍රේමයේ විරහව සහ මනෝවිද්‍යාත්මක ගැටුමකි. ගෝල්ෆේස් චිත්‍රපටයේ ඔහුගේ චරිතය සමාජයේ පීඩා සහ අවිශ්වාසය නිරාවරණය කළාය. ඉන් ඔහු පෙන්වා දුන්නේ රංගන ශිල්පය යනු විනෝදයක් නොව ජීවිතයේ සත්‍යතාවය පෙන්වීමක් බවයි. ඔහුගේ රංගනය මිනිස් බව, ආදරය, විරහව, දුක් විඳීම සහ ආත්ම සංවේදනයේ සියල්ල ඇතුළත් වූ නිර්මාණයකි. ටෝනි රණසිංහ මහතා 2015 වසරේ අගෝස්තු මාස 16 වෙනිදා අප අතරින් සමුගත්තාය. නමුත් ඔහුගේ කලාත්මක උරුමය කිසිදා කියා නොහැක. ඔහු රංගපෑ චිත්‍රපට, ලියා තිබූ කතා සහ දේශීය සිනමාවට ඔහු ලබා දුන් ගුණාත්මක පරිභෝගික අත්දැකීම් අදත් ජනතාව අතර සදාකාලිකව ජීවත් විය. ටෝනි රණසිංහ මහතා රංගපෑම් කළා නොව ඔහු රංගපෑම ජීවත් කළාය. ඔහු අපේ සිනමාවට ගෞරවයක්, පරම්පරාවකට ආදර්ශයක් සහ රංගන ශිල්පයට ආලෝකයක් බවට පත් වුණා. ඔහුගේ නම ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතිහාසයේ සදාකාලිකව ලියවී ඇත.